තෙරුවන් සරණයි පුතේ, තෙරුවන් සරණයි පුතේ. මම මේ අද කරන්න යන්නේ පුතේ බන්ධනයක් කරලා තියෙන දෙයක් ඉවත් කරන්න තමයි. මේ දෙන්න අවුරුදු 15ක් ආදරය කරපු දෙන්නේ මේ යම්කිසි බන්ධනයක් කරලා මේ දෙන්න ඉවත් කරලා තියෙනවා. ඒ දෙන්න දැන් දෙපැත්තේ තමයි පුතේ ජීවත් වෙන්නේ. ඔය අතරතුර මේ දරුවා ගොඩාක් ගුරුකම් කටයුතු කරලා අහුවෙලා ගුරු මෑණිවරුන්ට ගුරුන්නාන්සේලාට සෑහෙන කටියට අහුවෙලා තමයි මේ වැඩේ මට බාර දුන්නේ. මම මේ අවසාන වැඩේ තමයි එයාගේ කරන්නේ. දැන් මේ දරුවෝ දෙන්න සාර්ථකව මම එකතු කරලා තියෙනවා පුතේ. අද මම මේ කරන්නේ මේ දෙන්නගේ අවසාන පූජාව. මේ පූජාවෙන් මේ දෙන්නගේ හැම දෙයක්ම මම ඉස්ස සිද්ධ කරලා දෙනවා. දැන් මෙතන මම මේ දෙවියන්ට කන්න ලව් කරලා බාරහාර වෙලා මම මෙතන මේ වැඩ කටයුතු කරන්නේ නැහැ පුතේ. මම හෝම් පිටිනේ තමයි මේ ඉතුරු වැඩේ කරන්නේ මෙයාලගේ. නාගපිල්ලියෙන් තමයි මම අද මේ වැඩක් කරන්න යන්නේ. නාගපිල්ලියෙන් තමයි මම මේ වශී ගුරුකම අවසන් කරන්න යන්නේ. සාර්ථකව වැඩේ කරලා තියෙනවා. මම කියන්නේ රැවටිච්ච දරුවෝ ඉන්නවා. හොඳට හොයලා බලලා පුතේ අද කිරිබර දරුවගෙන් පවා පුළුවන් නම් කතා කරන්න ඒ දරුවෝ පවා අද ගුරුකම් ශාස්ත්‍රය කරනවා. ගුරුකම් ශාස්ත්‍රයේ මේ TikTok වලින් Facebook වල YouTube වල කතා කරනවා මේ විදිහට කරනවා අර විදිහට කවුරුත් මන් දැකලා නැහැ මේ වැඩක් කරනවා හරියාකාරව පෙන්නනවා. මම නම් පුතේ ඕනම වැඩක් දරුවෙකුට කරලා පෙන්නලා තමයි මම වැඩ කටයුතු කරන්නේ. වීඩියෝ මාර්ගෙන් මාව හම්බෙන්න පුළුවන්, ඇවිත් වැඩ කරගන්න පුළුවන්. සාර්ථකව මම ඕන දරුවෙකුට ඔය ගුරුකම් කටයුතු කරලා අමාරු වෙච්ච දරුවෝ ඉන්නවනම් මට කතා කරන්න මම සාර්ථකව ඒ දරුවන්ට පිහිට වෙනවා. වැඩක් කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් පුතේ යහනක් හදලා ඒ යහන ජප කරලා මේ මන්ත්‍රමාලා තියෙනවා. ඒ දේවල් ජප කරලා තමයි අපි වැඩක් කරන්න ඕනේ පුතේ සාර්ථකව. ඒ හින්දා මට කතා කරන්න මම ওই දරුවන්ට ওই දරුවන්ගේ හැම දෙයක්ම අඬවින කොඩවින හෝනියම් බන්ධන ඒ හැම දෙයක්ම මම කරනවා. කරලා තියෙන දේවල් සේරම ඉවත් කරනවා. නරක වැඩ මම කරන්නේ නැහැ. ඔයාලා නරකක් වෙලා තියෙනවා නම් ඒ හැම දෙයකටම මම පිහිට වෙනවා. බය නැතුව මම පුතාලා මට කතා කරන්න. මම ධනවතී ගුරු මෑණියෝ. ඕන් මේ දුරකථනයෙන් කතා කරන්න, වීඩියෝ මාර්ගයෙන් කතා කරන්න මම පුතාලට ඕනම දෙයක් ඕනම වැඩක් හරියාකාරව හරි විදිහට කරලා දෙනවා පුතේ. මම අදත් කරන්නේ මේ සාර්ථක වෙච්ච වැඩක් අවසන් කරන එකක් තමයි මම මේ කරන්නේ. මෙතන මම දෙවියන්ට පුද පූජා තියලා මම මේ වැඩේ ඉවරයක් කරන්න පුතේ සෝහන් කරපුවා. එහෙනම් මම පුතේ තෙරුවන් සරණයි.